උත්තන. ඒ කියන්නේ මේක හිර කූඩුවක්. මේක එක පුද්ගලෙක් විතරයි ඉන්න පුළුවන්. කැම්පින් මොකුත් දෙන්නේ නැතුව හිටගෙනම තමයි දවස් ගානක් ඉන්නේ. අන්තිමටදී මරලා දානවා. ගෙඩියක් ගහලා අපි අද පටන් ගත්තා. අපි ඉන්නේ මුලතිව් වල වඩරප්පලයි කෝවිල් වල ඉන්නේ අපි. අපි මොකද ප්‍රාර්ථනා කරන්නේ? රටට ආයි කවදාවත් යුද්ධයක් වෙන්න එපා කියලා. කොහෙන් ආවද මේගොල්ලන්ට නේ? මට ඕස්ට්‍රේලියාවල සපෝට් කරලා තියෙනවා. ඒ කියන්නේ සමහරවිට මේගොල්ලෝ රට ගිහිල්ලා ඉගෙනගෙන එහෙම ඔව් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ඒ කියන්නේ සපෝට් කරලා කියලා කියන්නේ මේගොල්ලෝ ගිහිල්ලා ඉගෙනගෙන එන්නේ. අපි දන්නේ ඉතින් කොහොමද? මේ සබ්ජෙක්ට් එක වෙනම ඉන්නේ නැති සමාජිකයෝ නේ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ යුද්ධ කරපෙන්න ඒකද ඒ හදන්නේ. අපි හමුදාවේ තියෙන එක එක ඩිපාර්ට්මන්ට් තියෙනවනේ. එන්න මෙතනින් දැන් බහින්න තියෙනවා මම හිතන්නේ. මෙතනින් තියෙන්නේ මේ වටේ බලන්න. බලන්න ඒ තියෙන්නේ. ක්ලාස් එකක් තියෙනවා. වීඩියෝ එක බලන්න මෙතන. ඒ කාලේ MPT කට්ටිය අපේ හමුදාවේ කට්ටියට වද දීපු තැනක්. ඒ කියන්නේ මේක හිර කූඩුවක්. මේක එක පුද්ගලෙක් විතරයි ඉන්න පුළුවන්. මේකේ අපි දන්නේ මේ ආරංචි විදියට මේක දවස් ගාණක් දාලා තියෙනවා. කැම්පින් මොකුත් දෙන්නේ නැතුව හිටගෙනම තමයි දවස් ගාණක් ඉන්නේ. අන්තිමටදී මරලා දානවා. ඔව් ඔට්ටු අහගන්න ඕනේ. ඉතින් මේක මැදි දඬුවම. මරන්න අවශ්‍ය නැහැ නිකම්ම මැරෙයි. මොකද මේක හේතු වෙන්නවත් බෑනේ. ඔය බලන්න. අසන්නේ දාපන්. අසන්න දාපන්. මං යන්නද? මොකේ දාලා මදි. දාලා මුද්‍ර දාන්න. උන් වගේම මේවයි දාන එකක් පාඩුයි. ඒකත් තාතලේර ගත්ත දීලා ඒක. මේ තියෙන්නේ මේ කම්ප්ලීට් කරන්න බැරි වෙච්ච සබ්මරීන් එකක්. ඒක නම් වෙන සයිස් නේ. නේ. ඔව්. මේ ඇත්තටම හදලා තියෙන්නේ මේ ගොඩක් කාට ආයුධ අරගෙන. ට්‍රාන්ස්පෝර්ට් කරන්න යටි මූද යටි. මේ වල එනම කාමර ඇතුලේ හදනවා වගේ. කියන්නේ විශේෂ මේ ටේබලුන් නේ අරගෙන යන්න ඒ වගේ. කොච්චර බරක්ද මේකේ? දෙන්නත් නේ. මේවට යකට අනිවාර්යෙන් කොහේ හරි රටක සපෝට් එකක් අනිවාර්යෙන් හම්බෙන්නේ නැති නේ. රටවල ගොඩක හම්බෙන්නේ නැතිව. මේක මීටර් 30කටත් වැඩිය දිගයි. දෙන්නත් මේක හම්බෙන කොටත් මෙතනම ඉතින්. එහෙමද? ඇතුලේ ඉඳගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ දැනින් කරලා තියෙන්නේ. මේ ඉවත් කරන්න. ඒක කරලා. ඒක බලන්න. අනිත් එක දැන් මෙයාලා මේක හදන්න කලින් ඉස්සෙල්ලා මෙතන පොළව හදලා තියෙනවා. මේකට හරියන්නේ. මේක කපලා අරන් යන්නද කියලා ආ ඉස්සරහ කපලා තියෙනවා ඉස්සරහ. දැන් මේවා මචං හදද්දි උඩටවත් පේන්නේ නැතිනේ හදන්නේ නැත්තේ. වටේ බලන්න ස්ට්‍රක්චර් එකක් තිබිලා තියෙනවා. මේක අනුර අංගගෙන නේ ඒ කැලේ අස්වල හදන්නේ නැති. ඉතින් දැන් හෙලිකොප්ටරෙන් කියොත් පේනවද? ගන්නත් බෑ. ඒ කියන්නේ හැම පැත්තක්ම මෙයාලා ප්ලෑන් කරලා තමයි මේක හදලා තියෙන්නේ. හදද්දි ඔන්න අපේ පෝස්ටර් මල්ලියෝ මේ මම දාන්නද මේක? දාපන්. ඒක උඹේ ගන්නට තමයි හදලා තියෙන්නේ. මම ඕනේ. අතර ලොක් කරලා දාන්න. ඔව්නේ. ගිනියාවේ දියනවා. මේ වේදකම කැතිරද? තේරෙනවද? දැන් පුළුවන් බේරිය. දැන් අරව ගන්න පුළුවන්. මේක ඇරියාව. ඒක දැන්නේ අපි ඉන්න හින්දානේ. ඕන මේක අතනොත් එක්ක. එන්නේ. හරි. අතරම බෑ. ඕන එක්ස්පීරියන්ස් එක. හොඳයි. ඕන පරුටි. මේ තේරම හදලා තියෙන්නේ මේ පාරාත්‍රි නැවින්ගෙන ආපු ආඩුව. ඔව්. මේගොල්ලෝ අපි එකක් බලන්නේ. දැන් පාරදී නැව නැහැ කැලේ ටිකක් තියෙනවා. කැලේ ටිකක් නැති සිං නැති. මේගොල්ලෝ අපි එකක් බලන්නේ. දැන් පාරදී නැව නැහැ කැලේ ටිකක් තියෙනවා. කැලේ ටිකක් නැති සිං නැති වෙනවා. දැන් යුද්ධය වුණේ 2009 මේ 19 මේ 19 නේ. මේගොල්ලෝ තව මාස දෙකක් තිබ්බනම් බඩු දාලා.
මේක අනිත් පැත්තට එක දෙනවා. මේක ෆයිබර්. ෆයිබර් දින යකඩ තියෙන. ඒවා තමයි බෝට් එක. ඒ බෝට්. පිට විදිය පෙන්නන මැප් එකක්. මුලින්ම වෙලා තියෙන විතර මේ මාවිල්ලාරුවෙන් මේ පටන් ගන්නදී මාවිල්ලාරුවල වෙච්ච සිද්ධිය පොඩ්ඩක් කියන්න. සොරගෝවාල කේස් එකක් වුණානේ. ඔතනදී මේ මාවිල්ලාවුරු සොරව හේතුවක් නැතුව එක ටික වැහුවා. ඔව්. ඉතින් මේ සොරගෝ වැහුවන් පස්සේ මේ පල්ලයට වතුර තියෙනවනේ. මේ ඒකම දැන් අතර මානසික කාර්යයෙන් පල්ලයට වතුර නැහැ. ඒකෝට දැන් මේක විසඳන්න ආයේ මේ සොරගෝ අරින්න ඊළ තියෙනවා අපේ ආමි එකෙන් මේක මේ පස්සේ විසඳන්න. ගියන් පස්සේ ඉතින් අපිට ගහලා දෙන්න. ස්නයිපර් ගහලා දෙන්න. කොමන්ඩෝ 8 දෙනෙක් මැරලා තියෙනවා. 8 දෙනෙක් මැරලා. ඔය ඉඳන් වැඩි ස්ටාර්ට් කරලා. ලාස්ට් කරලම තමයි කියන්නේ මේක බේර ගන්න ආවොත් ගහන්න බලාගෙනම තමයි. ඒ කියන්නේ මේ සමාජයට ඒගොල්ලෝගේ මේ වැඩි අවසන්ම කරපු වැඩක්. වලිය අවුල ගන්න ගහම ගේම වෙන්න පුළුවන්. ඉතින් ඔන්න යුද්ධ පටන් ගත්තා. අන්තිමට ගෝවාල යුද්ධය වුණා. මේ දින අර අපි මේ මුලින්ම ඕල්ට පෙන්නු පාලම. මෙන්න මේ තමයි ඒ කාලේ තිබිලා තියෙන පාලම. මේ දින පස්සේ ඔන්න පාලම. ආලමක ඒ විදිහම එනේ ලොකු වෙනසක් මිනිස්සු බේර ගන්න. හවුදා. ඒකටත් මේ මිනිස්සුත් එක්ක මේ බෝම බැනගෙන LED කාරෝ ඇවිල්ලා LED එකෙන් ඇවිල්ලා තියෙනවා. තමයි අර උඩ ඉන්නේ. මෙතන මෙයා මේ දකුණු අතෙන් තුවක්කු උස්සගෙන ඉන්නවා. එතකොට තුවක්කුවේ වහලා ඉන්න පරවිය. හරි මෙතනින් පස්සේ යුද්ධ නැහැ මේ සාමය අපි ආරක්ෂා කරගන්නවා කියන එක. අපේ ලංකාවේ කොඩිය ශ්‍රී ලංකා කොඩිය මේ වංග අතෙන් උස්සන්නේ. ඒ කියන්නේ මේ අපි ඔක්කොම එකම ජාතියක්. අපිට ජාති ભેද ආගම් ભેද නැහැ. අපි ඔක්කොම එකයි. ඒක තමයි දැන් නිරූපණය වෙන්නේ. ගොඩක් අයින් කළා මොකද මේ තාමත් ඒ දෙමළ මිනිස්සු ඉන්න ඒ කාලේට මිනිස්සු ඒ මිනිසුන්ගේ මෙන්ටැලිටි එකට ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා තමයි අයින් කරලා තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රභාකරන් මැරුණ තැන ඔයගොල්ලෝ පෙන්නන්න. ඒ කියන්නේ බොඩි එක හම්බෙච්ච තැන. මේ අපි ඉස්සරහින් තියෙනවා මේ නන්දි කඩාව කලපුව. ටිකක් ඈත තියෙන අපි ඩ්‍රෝන් එක ඔයගොල්ලන්ට පෙන්නන්න. එක එක විදිහට කියනවා ප්‍රභාකරන් මේ මෙතන මැරුන්නේ නැහැ ගෙනල්ලා මැරුවා ඒවා කියනවා. ඉතින් අපිට නම් දැනගන්න ලැබුණේ අවදා කිව්ව විදිහට මේ කැලේ තමයි බොඩි එක හම්බෙලා තියෙන්නේ. කලපුවේදී තමයි මැරලා තියෙන්නේ කර්මෙදී. අර හිතලා මරපේ ගන්නේ වෙන කියපු එකක් පැතිලා. අද මෙතන යුද්ධ දිවිලා මේ අද මැරුණා නම් හෙට උදේ 10ට තමයි බොඩි එක හොයාගෙන තියෙන්නේ. මේ දින අර කඩලාන වගේ. අන්න මේ කැලේ ඉඳලා බොඩි එක හොයාගෙන තියෙනවා. ඔකයි කතාව. ඉදී ප්‍රභාකරන්ගේ සමීපතයන් වන පොට්ටුවමන් සහ සුසේද ඔහු වසර 30ක් පුරා ශ්‍රී ලාංකීය දේශයම විහිතියට පත් කරමින් විනාශයට ඇද දැමූ වෙනපිල්ලේ ප්‍රභාකරන් ඝාතනයේ අංශනායක පොට්ටුවමන්ද මුහුදු කොටිනායක සුසේද මරුමුවට පත්ව ඇත. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් පලා ඇරේ. LTTE ත්‍රස්ත නායක විලුපිල්ලේ ප්‍රභාකරන් සමග ලේ පිපාසිත ඝාතකයාගේ අවසානය මෙසේ සනිටුහන් විය.